හිත උපදේශ 30 ආගුර්ගේ අවදාන පහත දැක්වෙන්නේ ජාකේගේ පුත් ආගුර්ගේ විශිෂ්ට අවවාද අනුශාසනාය. දෙවිදුන් මා සමග නැත. මා සමග නැත. මම අසරණෙක් මේ. මම මිනිසෙකු නොව තිරිසනෙකුව සිටිමි. මිනිසෙකුට හිමි මිනිස් ප්‍රඥාව මට නැත. මම කවදාවත් ප්‍රඥාව දැන නොගතිමි. දෙවිදුන් පිළිබඳ දැනුමක් මට නැත. සගලොවට නැගී බැස ආවේ කවරෙක්ද? සිය දෑතින් සුළඟ අල්ලාගත්තේ කවරෙක්ද? සිය සළුවේහි ජලය ඔතාගත්තේ කවරෙක්ද? මහ පොළවේ සීමා පිහිටුවේ කවරෙක්ද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ පුත්‍රයාගේ නම කුමක්ද? නුඹ එවැනි කෙනෙකු දන්නේහිද? දෙවිදුන්ගේ හැම කියමනක්ම අත්දුටු සත්‍ය වේ. දෙව් සරණ පතන අයට එතුමා නො පලිහක් වැනිය. එතුමන්ගේ වචනවලට කිසිවකෙක් නොකරන්න. එසේ කළොත් එතුමන් ඔබට තර්ජනය කරනු ඇත. ඔබ බරුකාරයෙකු බව පෙන්වනු ඇත. මා ඔබ වෙතගෙන අයදුම් දෙකක් ඇත. මාගේ දිවි ඇතිතාක් ඒවා ප්‍රතික්ෂේප නොකළ මැනව. වංචාවත් මුසාවත් මා කෙරෙන් දුරු කළ මැනව. මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නුදුන මැනව. මට උවමනා පමණට ආහාර දුන මැනව. එසේ දිය යුත්තේ මා සැප සම්පත්තින් පිරි ඔබ හැරදමා ඔය කියන සමිදානෝ කවරෙක්දැයි නොකියන පිණිසත් මා දිළිඳෙකු වී සොරකමට වැටී දෙවිදුන්ගේ නාමයට අගෞරව නොකරන පිණිසත්ය. මෙහෙකරුවෙකු ගැන හාම්පුතට කේලාම් නොකියන්න. එසේ කළොත් සමහර විට ඔබ මෙහෙකරුගේ සාපය ලැබ දුක් විඳිනු ඇත. සිය මිතුන් මුත්තන්ට දෙස් කියන, සිය මව්වරුන්ට සෙත් නොපතන මිනිසුන් නැත. තමන්ගේ කිලිටි ගති සෝදා නොදමා තමන් පවිත්‍රයයි සිතන මිනිසුන් නැත. අහංකාර උඩුගු බැල්මක් ඇති මිනිසුන් නැත. මිහිපිට දිළිදුන්ද ජනතාව අතරින් දුගීන්ද ගිල දැමීමට කඩුපත් වැනි දත්තා පිහිය වැනි හකුද ඇති මිනිසුන්ද ඇත. දෙන්න දෙන්නයි කියන දූවරුන් දෙදෙනෙක් කූඩල්ලාට ඇත. ඇති ඇති කියන තෘප්තියට නොපෙවෙන දේවල් 3-4ක් ඇත. එනම් පාතාලයද, වඳ ගැබද, පිපාසයෙන් පෙළෙන මහ පොළවද, දැවෙන ගින්නද යන මේවාය. පියාට ගරහන මහලු මව හෙලා දකින අයගේ දැස දෙනී කපුටන් කනු ඇත. ගිජුලිහිනියන්ට ගොදුරු වනු ඇත. මට තේරුම් ගති නොහැකි කාරණා 3-4ක් ඇත. එනම් අහස් කුසෙහි රාජාලියා පියාඹන මාවතද, කඳු මත සර්පයා යන පාරද, මහත් සයුරේ නැව් යන මගද, ළඳක සමග මිනිසෙකුගේ පෙම් මාවතද යන මේවාය. වෙසඟනකගේ කල්ක්‍රියාව මෙසේය. ඇය කම් සැපෙහි යෙදුණු පසු ඇඟපත සෝදාගෙන මා කළ වරදක් නැතැයි කියන්නේය. මහ පොළව කම්පා කරවන ඊට ඉසිලිය නොහැකි කරුණු 3-4ක් ඇත. එනම් සේවකයෙකු රජවීමද, මෝඩයෙකුට කෑම බහුලවීමද, පෙම් විරහිත කතක් විවාහවීමද, ස්වාමි දුවගේ තැන සේවිකාව ගැනීමද යන මේවාය. කුඩා වුවද ඉතා නැනවත් ජාති 4ක් ලොව සිටිති. කුරා කුහුඹුවෝ දුබල සත්තුය. එහෙත් ගිම්හානයේදී උන් කෑම රැස් කර තබති. බෙන්හාවෝ බෙලහීන සත්තුය. එහෙත් උන් සියල්ලෝ පර්වත්වල සිය ගෙවල් තනා ගනිති. පළඟැටියන්ට රජෙක් නැත. එහෙත් උන් සියල්ලෝ පෙළගැසී ගමන් කරති. හූනා අතින් අල්ලාගත හැකි සතකි. එහෙත් ඌ රජ මැදුරුවල සැරිසරයි. අභිමාන ලෙස පියවර තබන 3 වර්ගයක් සිටිති. අලංකාර ලෙස ඇවිදින 3-4 වර්ගයක් වෙති. එනම් මූර්ගයන් අතර ඉතා බැලවත් කිසිවෙක් වෙතින් අහකට හැරී නොයන සිංහ රාජයාද,
කිකිළියන් මැද නටන කුකුලාද රැළට පෙරටුව යන එළුවාද සිවුරඟ සෙනග පිරිවරා යන රජද යනම වූහුය. නුඹ මෝඩකමින් ඩුඩකු වී නපුරු බස් දොඩන්න පෙළඹෙන විට කට පියාගෙන නිහඬ වන්න. කිරි කැළැතීමෙන් වෙඬරු සෑදෙයි. නහය මිරිකීමෙන් ලේ ගලා යයි. උදහස ඇවිස්සීමෙන් අඩදබර හටගනී.